කොහොමද ඔයාලට මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. නිවාඩු සතිය අන්තිම දවස අද මට යන්න තියෙනවා ලොකු ගමනක්. අම්මත් එක්ක අම්මව ඩෙන්ටල් එකට අරන් යන්න තියෙනවා. ඉතින් පාන්දරම යන්න පාන්දරම කියන්නේ එතනට සෙනග ගොඩක් එනවා. ඒ හින්දා ඉක්මනට යන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් උදේම නැගිටලා හොඳ කිරි කෝපි එකක් හදාගෙන බීලා උදේම දඩි බිඩි ගාලා උයාගත්තා. මොකද එතෙන්ට ගියාම කොහොම එන්න වෙයිද දන්නේ නැහැ. අම්මගේ දතක් ගලවන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අද දවස මේ වෙනුවෙන් වැය කරන්න තමයි මගේ ලෑස්තිය. ඉතින් උදේම කඩල හදාගත්ත. කඩල තෙම්පරාදුවක් දාගත්තා. ඊට පස්සේ දවල්ටත් උයලා මේසෙටම කෑම ටික ලෑස්ති කරලා තමයි මම දැන් යන්න පිටත් වෙන්නේ. යන්න කලින් මිරිස් ටිකත් වේලෙන්න දාලම යන්න හිතුවා. මොකද මිරිස් ඔක්කොම ඉවර වෙලා මිරිස් කුඩු කෑලි මිරිස් ඉවර වෙලා. ඒ නිසා මිරිස් ටික මම වේලෙන්න දානවා. දැන් ඉස්සර නම් මම මිරිස් වතුරට දාලා තමයි හොදන්නේ. ඒත් අපේ ස්ටාෆ් එකේ අය කරන විදිහ ඇහුවාම ඒගොල්ලෝ හොඳට අර මිරිකල ගත්තු පොල් කුඩු වල හොඳට මේ මිරිස් කරල් ටික අතුල්ල ඇතිල්ලුවාම ඒකේ අර තියෙන දූවිලි ඒව ටික අයින් වෙනවා කියලා. ඊට පස්සේ මේක මේ විදිහට වේලෙන්න දානවා. ඇත්තට මේක හරි ලේසි. අර වතුරේ දාලා හොදලා ගන්නකොට වතුර හරියට අපිට වේල ගන්න බැරුව ගියොත් ඒක පුස් කනවනේ. ඉතින් දැන් මේක මෙහෙම අවුවට දැම්මහම පොල් කුඩු ටික හැලිලා යනවා. මිරිස් කරල් ටික ලේසියෙන්ම වේල ගන්න පුළුවන්. ඉතින් මම අද මේ විදිහට තමයි මිරිස් කරල් ටික හොඳට දූවිලි එකේ තියෙන ඒවා පිහලා අයින් කරගත්තේ. ඉතින් මම ඒක දැනගෙන හිටියේ නෑ. ගොඩක් දෙනා මේ විදිහට තමයි කරනවා කියලා කිව්වේ. ඉතින් මමත් කරලා බැලුවා. ඇත්තට මේ ක්‍රමේ හොඳටම හොඳයි. ඉතින් මේකත් මම තද අවුවට තියලාම යනවා. එතකොට හවසට මට මිරිස් ටිකත් කොටා ගන්න පුළුවන්. මොකද නැත්තම් ඊළඟට බඩු ගේන්න යනකල් මිරිස් මට සල්ලි වලට ගන්න වෙනවනේ. දැන් මේ මාස දෙකකට විතර කලින් ගෙනාපු මිරිස් කරල් වල ඉතුරුව තමයි මම මේ අද කොටා ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේකත් අවුවට තියලා ලෑස්ති වෙන්නයි යන්නේ. ඊට පස්සේ අපි බලමු ගිහිල්ලා ඇවිල්ලා මොකද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මම ට්‍රයි ෂෝ එකට තමයි මායි අම්මයි ගියේ. හස්බන්ඩ් මේ වෙලාවට හිටියේ නැහැ ගෙදර. අපි එන වෙලාව තමයි යා ගෙදර ඉන්නේ. මේ විදිහට තමයි ඉතින් මමයි ඩෙන්ටල් එකට ගියේ. ඉතින් ගිය වැඩේ අතිසාර්ථකවම කරගත්තා. මොකද අම්මට දැනුනේවත් නැහැ දත නෙමෙයි දත් දෙකක් නරක් වෙලා තිබිලා. ඉතින් දත් දෙකම ගැලෙව්වා. ඉතින් ඇත්තටම ලොකු අමාරුවක් උනේ නෑ. ඉතින් ඒක මට ලොකුම හිතට සහනයක්. මම හරි බයෙන් තමයි ගියේ මොන තත්වයක් වෙයිද කියලා වයසත් නිසා. කිසි ප්‍රශ්නයක් නැතුව දත් දෙකම ගලවලා අම්මව එක්කගෙන ආවා. ඊට පස්සේ ඉතින් එන ගමන් 11ට විතර දැන් ගෙදරට ආවා. ඉතින් හස්බන්ඩ්ුත් ඒ වෙලාවෙ ගෙදර ඇවිත් ඉන්නේ. එන ගමන් මේ විදිහට ක්වීන් කේක් දෙකක් ගෙනල්ලා ඉඟුරු ටී දෙකක් දාගෙන ඉස්සෙල්ලම ඒක ටිකක් කාලා බීලා චුට්ටක් මහන්සි ඇරියා. ඇත්තටම ට්‍රයි ෂෝ එකක ගියත් අර මහන්සිය ඉතින් තියෙනවා පොඩ්ඩක්. අර ස්ට්‍රෙස් එකෙනුත් වගේ ඉන්නේ. දැන් මේක මොනවා වේද එහෙම කියලා. ඉතින් පැයක් විතර ඇත්තටම රෙස්ට් එකේ හිටියා. පොඩ්ඩක් මුකුත් නොකර නිකන් හිටියා. ඉඳලා ඒකත් බීලා මම ඒගමම ගෙනාව ට්‍රයි ෂෝ එකේ එන ගමන් නිසා මග වලං කඩේකින් වලං ටිකකුත් අරගෙන ආවා. මොකද මගේ මැටි වලං දැන් පුපුරලා තියෙන්නේ. පුපුරනවා. ඉතින් ඒ නිසා මම වලං ටිකකුත් ගෙනල්ලා ඒ ටිකත් වතුර දාලා ඒව තියන්න ඕනේනේ. හොඳට ඒව ඇතුලේ තියෙන රෙයා බබල්ස් ටික යන්න වතුර දාලා තියලා පොඩි නින්දක් දාගත්තා.
මම සාමාන්‍යයෙන් වැඩ කරන ගමන් මට මහන්සි නම් මට රෙස්ට් එකක් ඕන කියලා හිතුනොත් මම ඒක ආයේ මේ දවල්ද රෑද හවසද එහෙම බලන්නේ මම පැය කාලක් හරි පැය භාගයක් හරි මම පොඩ්ඩක් නිදා ගන්නවා. ඇත්තටම එහෙම ඇඟට රෙස්ට් එකක් දුන්නට පස්සේ දීලා අපි නැගිටිනකොට අපිට අර හිටියට වඩා හොඳ එනර්ජි එකකින් වැඩ කරගන්න පුළුවන්. නැත්තම් බොහොම අමාරුවෙන් දවල් නිදා ගන්න බෑ කියලා එහෙම බොහොම අමාරුවෙන් වැඩ කරගෙන ගියොත් අපිට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒ නිසා මම දැන් මට දැන් මහන්සි කියලා දැනුන නිසා පොඩි නිින්දක් දාලා තමයි දැන් මේ යන්නේ. මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම දන්නේ මේ කැමරා එකට මොකක් වෙලාද කියලා. මේ බාල්දියකට අරගෙන ආපු වලන් ටික දාලා ඒක වතුරෙන් පෙඟෙන්න තියලා පහුවදාට තමයි මේක මම වේලලා ගන්න. එතකොට අර පුපුරන ගතිය අඩු වෙනවා කියලා කියනවා. ඉතින් කොහොම වුණත් අර යම්කිසි කාලයක් පාවිච්චි කරුවාම මේවා පුපුරනවා තමයි මැටිනේ. ඊට පස්සේ පොඩි නිින්දක් දාලා නැගිටලා අද මගේ වත්තේ වැඩ තව ඉවර නෑ. ගොඩක් දෙනෙක් කියලා තිබුණා වත්තේ වැඩ ටික කියන්න පෙන්නන්න එහෙම කියලා. ඉතින් ඔයගලන්ට මේ පේන්නේ මගේ ගෙදර ඉස්සරහා තනකොළ හිටවලා තියෙනවා. මේ තනකොළ වලට උඩින් අර වල් පැල ඇවිත් තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මම මේ මුළු තනකොළ එකේම තියෙන ආපු වල් පැල එකින් එක ගැලෙව්වා. ඇත්තටම උදේ පාන්දර 7ට විතර ඉඳගත්තාම පුටුවක් තියාගෙන පොඩි පුටුවක් තියන් ඊට පස්සේ පිහිතුඩකින් එකින් එක මුලින්ම ගලවලා දාලා තමයි මම මේ වත්ත සුද්ධ කරගත්තේ. ඇත්තටම මේක තනකොළ කපන මැෂින් එකෙන් කපලා දාන්නත් පුළුවන්. ඉතින් එතකොට ආයි ඉක්මනටම වැවෙනවනේ. මෙහෙම කෙරුවා කියලා වැවෙන්නේ නැතුව තියෙන්නේ. නමුත් ඊට පස්සේ තනකොළ වලට වතුර දාන ගමන් දකින වල් පැලේ ගලවන්න තමයි මම මේ සැරේ නම් හිතාගත්තේ. මොකද තියෙන වෙලාවත් එක්ක එහෙම ඒ වලට යොමු වෙන්න වෙලාව අඩුයි. නමුත් මම හිතුවා මේ සැරේ වතුර දාන වෙලාවට දකින වල් පැලේ ගලවලා මේක කොහොම හරි නඩත්තුව හරියට කරගෙන යනවා කියලා. ඉතින් දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මගේ ගෙදර පිටිපස්ස පැත්ත. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා ලොකු කෙසෙල් පඳුරු තිබුණා. මේ කෙසෙල් හිටවල ලොකු කෙසෙල් පඳුරු. ඉතින් හරීම කරදරයක්. ඇත්තටම කෙසෙල් එච්චර කන්නෙත් නෑ අපිට කපන්න. ඇත්තටම කපන්නෙත් නෑ සමහර වෙලාවට. කෙසෙල් කැනක් වැටුනහම කඩේකට දෙන්න කැමතිත් නෑ හස්බන්ඩ්. ඉතින් මං හිතුවා මේක තියාගෙන වැඩක් නෑ වත්තම මේ කැලෑවෙලා කියලා මමම කෙසෙල් පඳුරු ටික කැපුවා. කෙසෙල් ගස් ටික කපලා බිම දැම්මා. ඉතින් ඒව කරන්නේ මං හස්බන්ඩ් නැති වෙලාවට. එයා කැමති නෑ. ඉතින් එහෙම ඒව කරනවට ඒ වුණාට දැන් මිනිස්සෙක් හොයාගන්නත් බෑ. මට ඕන විදිහට මේක සුද්ධ කරගන්න. ඒගොල්ලෝ දඩි බිඩි ගාලා කරලා සල්ලි අරගෙන යන්නනේ බලන්නේ. ඉතින් මං හිතුවා බැරි වෙන්නේ මේක කරන්න කියලා. එක කොනක ඉඳලා කෙසෙල් ගස් පොඩි පැලවල ඉඳලා මං ඔක්කොම කපලා බිමට දාලා දැන් ගස් ටික ඔක්කොම වේලිලා තියෙන්නේ. දැන් මං ටික ටික අරගෙන පුච්චලා මේ වත්ත සම්පූර්ණයෙන්ම මම දැන් සුද්ධ කරගන්න තමයි හිතන් ඉන්නේ. මොකද මගේ අදහසක් තියෙනවා. මං කලින් ලස්සන්ට වගා කරලා තිබුණා එළවලු හැමදේම. ඉතින් දැන් ඇත්තට මෙහෙම නෑ. මං බැලුවේ ඔයගලන්ට පේනවා ඇති මගේ කුකුල් කොටුව ඒකත් අසාර්ථක වුණා. අර හෝතඹුව පැනලා. ඉතින් මගේ අර ගේ හදන්නගෙන ආපු කළු ගල් ඉතුරු වෙලා තියෙනවා. ඒවත් දාලා ටිකක් වියදම් කරලා මම හොඳ ලස්සනට කුකුල් කොටුවක් මගේ ලොකු ආසාවක්. ඉතින් ඒකත් හදලා මම පොඩි එළවලු ඒවා ටික හදාගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඇත්තටම මේ මොනහරි දෙයක් කරද්දි ලොකුවට දැන් මට මේ වත්ත පිටිපස්ස දැක්කහම මේක කොහොමද අස් කරන්න කියලා හිතෙනවා. හැබැයි කරන පොඩි ප්‍රමාණයක් තෝරගෙන ඒ ටික අනිත් ලොකු දේවල් ගැන හිතන්නේ නැතුව ඒ තෝරගත්තු පොඩි ප්‍රමාණය හරියට සුද්ධ කෙරුවා නම් දන්නේම නැතුව මේක දැන් මම භාගයක්ම සාර්ථකව සුද්ධ කරගෙන අර මුළු කුණු ගොඩ මුළු ගස් ගොඩ ගැන බලන්නේ නැතුව.
ඉතින් එහෙම තමයි මම මේ වත්ත දැන් සුද්ධ කරගෙන යන්නේ. ඇත්තටම හිතුවට වඩා ඉක්මනට මට ඒව ටික අස් කරගන්න පුළුවන් වුණා. තාම ඉවර නෑ. තව තියෙනවා ඉතින්. ඉතින් අපි මොනවා හරි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවනම් ඒකට අනිවාර්යයෙන්ම එක්ස්පයරි ඩේට් එකක් දෙන්න ඕනේ. කියන්නේ ඒ වැඩේ මේ දවස වෙනකොට සම්පූර්ණ කරනවා කියන ටාගට් එක. එතකොට දැන් මට මේ වත්තාස් කරගෙන එළවලු ටික හිටවගෙන කුකුල් කොටුවේ වැඩ ඉවර කරගන්නවා කියන එක මම අප්‍රේල් මාසේ අන්තිම වෙන්න කලින් කරනවා කියන එකේ තමයි ඉන්නේ. එතකොට මට තියෙන වෙලාව අනුව මම ඒක ටික ටික කරලා මට එකපාර වෙලාවක් දෙන්න අමාරුයි. එතකොට මම මාස 3ක් වගේ කාලයක් දීලා තියෙනවා. ඒ කාලය ඇතුළත මම දැන් බාස් කෙනෙක්ව හොයාගන්න ඕනේ, කුකුල් හොයාගන්න ඕනේ, පැල හොයන්න ඕනේ. එහෙම ටික ටික කරලා අප්‍රේල් මාසේ අන්තිම වෙන්න කලින් මම ඒ කොටස ඉවර කරනවා කියන එකේ තමයි ඉන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ටත් කියන්නේ අපි මොනවා හරි කරන්න හිතන් ඉන්නවනම් අද නෙමෙයි හෙට නෙමෙයි එහෙම කල් දදා ඉන්න එපා. අන්තිම දවසක් තීරණය කරන්න එදාට කලින් මම මේ වැඩේ සම්පූර්ණ කරනවා කියන එක. ඉතින් මටත් ලොකු වෙලාවක් නැහැ ඇත්තටම රැකියාවත් එක්ක ක්ලාස් කරනවා ඒවත් එක්ක ලොකු වෙලාවක් නැහැ. නමුත් එහෙම වෙලා දිනයක් දාගත්තාම මගේ ඔළුවේ තියෙනවා මේ දවසට කලින් මම මේ දේවල් කරගන්න ඕන කියලා. ඉතින් ওই විදිහට තමයි වත්තේ වැඩ කෙරෙන්නේ. දැන් ටිකක් හවස් වෙලා මම දැන් මිරිස් ටික කොටා ගන්නත් ඕනේ. අද දැන් හොඳට වේලිලා තියෙන්නේ. අර පොල් කුඩු ටික හැලිලා තියෙන්නේ දැන්. මම මේක දැන් බදින්න ඕනේනේ මිරිස් කුඩු කරගන්න. ඉතින් මම ලේසියෙන්ම කරගන්නේ එයාර් ෆ්‍රයි එකට දාලා ටයිම් එක මිනිත්තු 4කට වගේ මේක දා ගන්නවා. ඒතර හොඳ ලේසියෙන් ඉක්මනට අර මේ මිරිස් බදිනකොට එන සැර ගති ඒව මුකුත් නැහැ. මෙහෙම කරලා මිරිස් ටික ලේසියෙන්ම කොටා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මිරිස් ටික කොටා ගන්නවා. ඊළඟට තියෙන ලොකුම රාජකාරිය තමයි රැට කන්න හදන එක. ඉතින් අද බත් ආය උයන්න නැහැ, උයන්නේ නැහැ කියලා හිතුවා. මොකද උදේ හදපු කඩල ඉතුරු තියෙනවා. එතකොට ඒ කඩල එකත් අරගෙන බිත්තර කරි එකක් හදලා පොඩ්ඩක් ග්‍රේවි එකට වගේ හදලා පාන් ගෙනල්ලා කන්න තමයි අන්තිම මොහොතේ හිතුවේ. ඊට පස්සේ දැන් බිත්තරත් ගේන්න ඕනේ. අද බිත්තරත් ඉවර වෙලා එයා කඩේ ගිහිල්ලා බිත්තරයි පානුයි අරන් එනකල් මම මිරිස් ටික කොටා ගන්නවා. ඊට පස්සේ හරි රසයි ඇත්තට මේ කඩල දාලා කඩල හොඳට තැම්බිලා තියෙන්නේ. බිත්තර කරි එකක් ඔයගොල්ලෝ මේ විදිහට හදලා බලන්නකෝ. පාන් කන්න බත් කන්න වුණත් ෂෝක්. ඉතින් මම එහෙම හදාගත්තා. ඊට පස්සේ ගේ අතු ගාලා දුම් අල්ලලා එතනින් මගේ දවසේ වැඩ කටයුතු ඉවර වුණා. ඉතින් සතියට මොන දේවලුත් ලෑස්ති කරලා තියෙන්නේ. එතකොට මට හරි ලේසි කලින්ම නිදා ගන්න පුළුවන්. දැන් හෙට පාන්දර නැගිටලා වැඩට යන්න ඕනේනේ. ඉතින් වෙලාවට යන එක මේ අවුරුද්දේ රතු ඉර වදින්න නැතුව වෙලාවට යන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා කලින් නිදා ගන්න මට දැන් අද පුළුවන්. ඉතින් බලමු අපි බිත්තර කරි එක කොහොමද හදන්නේ කියලා. වත්තේ වැටලා තිබ්බ පොල් ගෙඩියක් ලෙලි ගහගෙන ආවා. ඒක හොඳටම වේලිලා. ඉතින් බිනිද්දිම මේ විදිහට ගැලවිලා ගියා. ඉතින් මේ වගේ වුණොත් මම කරන්නේ මේක ගාන්න බැහැනේ. ඉතින් මේ විදිහට පොඩි කෑලි කපලා බ්ලෙන්ඩර් එකට දා ගන්නවා. ඉතින් ඒකත් ලේසි. එක වෙලාවකට ගානවට වඩා මෙහෙම කපලා ගන්න එක ලේසි. ඉතින් දැන් අද බිත්තර කරි එකට මං හිතුවා ෆ්‍රිජ් එකේ දාලා තියෙන පොල් ටික ගන්න නැතුව මේක මෙහෙම කපලා මේකෙන් පොල් කිරි ටික හදා ගන්නවා කියලා. ඊටු ටික ෆ්‍රිජ් එකට දා ගන්නවා. ඉතින් ඊළඟට මම කරන්නේ අර කඩල තඹපු ඊටු ටික තියෙනවා. මම දැන් බිත්තර තැම්බෙන්න තියලා තියෙන්නේ. තෙම්පරාදුවට ඕන කරන ඒවා ටික ලෑස්ති කරනවා. ලූණු, අමු මිරිස්, තක්කාලි, සුදු ලූණු, ඉඟුරු, රම්පි කරපිංචා,
ඔය ටික ඊළඟට පොල් කිරි ටික ලෑස්ති. ඊළඟට මේක තෙම්පරා තෙලට දාලා හොඳට බැදෙනකොට කඩල ටිකක් දාලා කිරි ටික දාලා අන්තිමට තැම්බිච්ච බිත්තර ඒක අපි කපලා හොදියකට දාලා ඒක ග්‍රේවි එක වෙනකල් ලුණු හාල් ටිකක් එකතු කරගන්නවා. ග්‍රේවි වෙනකල් පොඩ්ඩක් ලිපේ තියලා මිරිස් කුඩු ඒ ඕන කරන 3-5 රසකාරක ටික දාලා හදාගන්න. ඒක අපිට කැමති රසකට හදන්න පුළුවන්. කීරට සුදට හදන්නත් පුළුවන්. හොඳට රතු පාටට වෙන්න හදන්නත් පුළුවන්. ඒක අපි දාන 3-5 අනුව ඒක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අර ග්‍රේවි එකට හැදුවාම හරිම රසයි. ඉතින් ওই විදිහට තමයි මම බිත්තර කරි එක අර ඉතුරු වෙච්ච කඩලත් එකතු කරලා මික්ස් කරලා හදාගත්තේ. ඉතින් මේ වගේ අර ඉතුරු වෙන ඒවා අපතේ යවන්නේ නැතුව බොරුවට ෆ්‍රිජ් එකේ දාලා ආයෙ පහුවදාට විසු කරන්නේ නැතුව ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා මේ දේවල් අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ලයික් එකක් දෙන්න, ෂෙයා කරන්න ඔයගොල්ලන්ගේ යාළුවන්ටත්. ඉතින් මට ආදරණීය කමෙන්ට්ස් දෙන හැමෝටම ගොඩක් thank you කියලා මම අදත් කියනවා. ඉතින් පුළුවන් නම් වීඩියෝ එක තව ෂෙයා කරන්න. ඔයගොල්ලෝ මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලාම එකතු වෙන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.